හෝ විනාඩියක් ඉන්න. වීඩියෝ කරන්න ඉස්සෙල්ලා ඔයාලට දින පොඩි දෙයක් කියන්න. ඉතින් ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් වලට අමුතු කමෙන්ට්ස් දාලා තිබ්බා මෙන්න මේ වගේ. හැබැයි මම මේ ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වා. මේ කමෙන්ට්ස් වල තිබ්බේ මගේ වීඩියෝස් වල මම කරන වැරදි සහ අඩුපාඩු. ඉතින් මේ කමෙන්ට්ස් දාපු කට්ටියට මං හදවතින්ම තෑන්ක්ස් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයා මගේ වීඩියෝස් බලලා ඒ වීඩියෝ එකේ මොකක් හරි වැරද්දක් එහෙම නැත්නම් අඩුපාඩුවක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන් යන්න මොකද්ද වැරද්ද සහ අඩුපාඩුව කියලා. ඒකෙන් වෙන්නේ මම මේ වැරද්ද නිවැරදි කරගෙන ඉදිරියට දාන්න තියෙන වීඩියෝස් වලට මුකුත් අඩුපාඩුවක් නැති වෙන විදිහට මම YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න මම බලා ගන්නම්. ඉතින් මම දැන් කතා කරන්නම් අද කතා කරන්න යන වීඩියෝ එක ගැන. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කෝටි ගණන් සල්ලි මමන YouTube channel එකක් කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. මම ඔයාලට step by step YouTube channel එකක් හදන තැන ඉඳලා ඒ හදන YouTube channel එකට viral යන විදිහට ලේසියෙන්ම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හැටි අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම ඔයා දැනටමත් YouTube channel එක කරන කෙනෙක්ද? හැබැයි ඔයාගේ channel එකට subscribe, views, likes, comments අඩුද? ඒකටත් මම අනිවාර්යයෙන්ම ඔයාට solution එකක් දෙන්නම්. ඉතින් ඕගොල්ලෝ කරන්න ඕනේ මගේ මේ වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න එක. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ bell එක නැත් all දාලා තියගොත් එහෙම මෙයාගේ supreme video වලට notification මාර්ගම උඹලගේ mobile phone එකට ගත්ත හැකි. ඉතින් මේ වීඩියෝ එක like උදන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි කතා කරමු වීඩියෝ එකට. ඔයා මුලින්ම කරගන්න ඕනේ ඔයා හදන YouTube channel එකට හොඳ email account එකක් create කරගන්න එක. හැබැයි මම ඔයාට එක warning එකක් කරනවා. ඔයා හදාගත්ත පරණ email account තියෙනවා නම් ඔයා ඒ email account වලින් YouTube channel හදන්න යන්න එපා. ඒකට හේතුව තමයි දැන් ටික කාලයකට කලින් අපේ country එකට අපේ phone numbers use කරලා YouTube channel verification කරන්න දුන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට අපිට ඒ ප්‍රශ්නේ නැහැ. මං එන්නේ ඒ හේතු නිසා තමයි ඔයගලන්ට කිව්වේ අලුතින් email account එකක් create කරගන්න කියලා. ඉතින් යාළුවනේ අපි දැන් යමු සාර්ථකව ඊමේල් account එකක් create කරගන්න. ඔයා මුලින්ම කරගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google app එක open කරගන්න එක. මේ විදිහට open කරගෙන ඔයා ඊට පස්සේ යන්න මෙන්න මෙතන තියෙන accounts වලට. ඉතින් accounts වලට ගියාට පස්සේ ඕගලන්ට මෙතනින් ඊතලයක් තියෙනවා. ඒක click කරලා ගියාට පස්සේ ඕගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් add another account තියෙනවා. මේක click කරලා ගියාට පස්සේ continue දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ව වැටෙනවා මෙන්න මේ sign in කියලා තැනට. ඕගොල්ලන්ට මෙතන යටින් බලා ගන්න පුළුවන් create account කියලා තියෙනවා. ඉතින් මේක touch කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන options දෙකක් තියෙනවා. for my personal use අනිත් එක for work my business කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට personal use කරන්න නම් ඕගොල්ලන්ට මෙතනින් personal දෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ business වැඩවලට use කරනවා නම් ඕගොල්ලන්ට මෙතනින් business කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් personal දුන්නාට පස්සේ ඔයාට මෙතනදි බලාගන්න පුළුවන් create a Google account කියලා තියෙනවා. ඊට පස්සේ යටින් බලාගන්න පුළුවන් අපේ first name එකයි user name එකයි ඉල්ලලා තියෙනවා. ඉතින් මන්න මේ ටික fill කරගෙන තියෙන්නේ. අපි යමු ඊට පස්සේ next දීලා. ඔයාලට මෙතනදි බලාගන්න පුළුවන් ඊට පස්සේ basic information කියලා තියෙනවා. ඕගොල්ලන්ගේ උපන්දිනේ ඊට පස්සේ ඕගොල්ලන් male ද female ද කියලා දෙන්න ඕනේ. ඉතින් මෙතනින් ඕගොල්ලෝ මේක fill කරගත්තට පස්සේ next දෙන්න. ඊට පස්සේ අහලා තියෙනවා choose your email address කියලා. ඉතින් ඕගලන්ට ඒගොල්ලෝ දීලා තියෙනවා මෙතනින් හොඳ email address එකක්. ඒ වගේම ඕගොල්ලෝ මේ දෙකට කැමති නැත්නම් ඕගලන්ට පුළුවන් මෙතන create your own Gmail address කියලා දීලා ඕගලන්ට හොඳ email account එකක් create කරගන්න. ඉතින් මම මෙතනින් ඒගොල්ලෝ දීලා තියෙන email account එකක් create කරගන්න next දෙනවා. ඉතින් ඕගලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් මේ password එකක් දෙන්න තියෙනවා. මම මෙතනින් password එකක් දෙන්නම්. මේ විදිහට password එක දීලා next කරගෙන ඕගලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් confirm that you are not a robot කියලා තියෙනවා. ඕගලන්ට මෙතනදී කරන්න තියෙන්නේ ඕගලන්ගේ phone number එක verify කරගන්න. ඉතින් ඉස්සර නම් මෙහෙම තිබ්බේ නෑ ශ්‍රී ලංකාවට phone numbers verification කරගන්න. දැන් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තමට හොඳයි. ඕගලන්ට phone numbers verification කරගන්න දෙන්නේ නැතුව ඕගලන්ට thumbnails add කරන්න බෑ YouTube channel එකට. ඒ වගේ ගොඩක් තව issues තියෙනවා. ඉතින් දැන් ඒ ටික නෑ. ඕගලන්ට සාර්ථකව ඕගලන්ට YouTube channel එක පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනින් ඕගලන්ගේ phone number එක දාලා next කරගෙන ඕගලන්ට පුළුවන් මේකට agree වෙලා
හොඳ ඊමේල් account එකක් create කරගන්න. ඉතින් එන්න ඒ විදිහට තමයි සාර්ථකව ඊමේල් account එකක් හදාගන්නේ. එහෙනම් අපි දැන් යමු අපි හදාගත්ත ඊමේල් account එකෙන් කොහොමද YouTube channel එකක් හදාගන්නේ කියලා කතා කරන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන YouTube app එක open කරගෙන මෙතන U කියලා තැනට ගිහිල්ලා switch account දෙන්න. ඔයා මෙතනින් තෝරගන්න ඕනේ ඔයා අලුතෙන් create කරපු Gmail account එක. මෙන්න මේ විදිහට account එක තෝරගෙන ඔයා මෙතනින් IU එකට තැනට ගිහිල්ලා මෙතනින් view channel කියලා යන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් create channel කියලා තියෙනවා. ඉතින් ඕගලන්ට මගේ පෙන්වන්න නැති වෙයි මෙතන create channel තියෙනවා. ඒ මොකද කියනවනම් මම දැනටමත් YouTube channel එකක් create කරන් ඉවරයි. ඉතින් ඔයා අලුතෙන්ම මේකට email account එකක් create කරලා log වෙන්නේ. ඉතින් මෙතන ඔයාගේ අනිවාර්යයෙන්ම තියෙනවා create channel කියලා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන පැන්සලක් icon එක click කරාට පස්සේ ඕගලංග වැටෙනවා මේකේ channel settings වලට. ඉතින් මෙතනින් ඔයාගේ channel එකේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. මොනවද කියලා කතා කරොත් එහෙම ඔයාගේ channel එකට ඔයාට කැමති logo එකක් දාගන්නත් පුළුවන්. ඒ වගේම banner එකක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට යටින් බලා ගන්න පුළුවන් name කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයගලන්ට ඔයාගේ channel එකට කැමති නමක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් ඔයගලන්ට handle කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනින් username එක ඔයගලන්ට username එකත් ඔයගලගේ channel එකට අදාළ එකක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් channel URL කියලා තියෙනවා. මෙතන තමයි ඔයාගේ channel එකේ link එක තියෙන්නේ. මේක ඔයගලන්ට යාළුවන්ට share කරන්න පුළුවන් මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේ වැඩ ටිකක් මේ link එකෙන් අරගත්ත හැකි. ඉතින් ඔයගලන්ට ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් description කියලා එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ඔයගලගේ channel එකට අදාළ description එකක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට යටින් බලා ගන්න පුළුවන් privacy කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනින් වෙන්නේ ඔයාගේ channel එක subscribe කරපු කට්ටියව ඔයාට පුළුවන් අනිත් කට්ටියට පෙන්වන්න සලස්වන්න. ඔයාට එහෙම ඕනේ නැත්නම් ඔයාට පුළුවන් මෙතන දින ටික් එක ඕෆ් කරගන්න. ඉතින් මෙතන ටික් එක ඕෆ් කරගත්තට පස්සේ ඔයාගේ channel එක subscribe කරපු කට්ටියව අනිත් කට්ටියට පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාර්ථකව channel එකක් create කරගන්නේ. එහෙනම් ඉතින් අපි දැන් බලමු අපි හදාගත්ත YouTube channel එකට කොහොමද viral යන විදිහට වීඩියෝ එකක් upload කරන්න කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ මෙතන යටින් තියෙන ධන ලකුණ click කරලා ඔයාට අවශ්‍ය වීඩියෝ එක select කරගන්න එක. මෙන්න මේ විදිහට select කරගත්තට පස්සේ ඕගලන්ට පුළුවන් මෙතනින් next button එක ඔබන්න. ඉතින් මෙතනින් ඕගලන්ට processing කියලා වැටෙනවා. ඊට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන next කියලා තියෙනවා. ඉතින් දැම්ම next ඔබන්න යන්න එපා. ඕගලන්ට පුළුවන් ඕගලන්ට අවශ්‍ය නම් add a sound ගිහිල්ලා ඕගලන්ට පුළුවන් sound එකක් add කරන්න. ඒ වගේම ඕගලන්ට text එකක් add කරන්න පුළුවන්. ඊට පස්සේ ඕගලන්ට viewide එක මාරු කරත හැකි. ඊට පස්සේ ඕගලන්ට මෙතනින් message එකක් දාත හැකි. ඒ වගේම voice මොකක් හරි තියත හැකි. ඊට පස්සේ sticker එකක් මොකක් හරි දාත හැකි. ඉතින් ඕගලන්ට ඊට පස්සේ ඕගොල්ලෝ කරා නම් මෙතන next දෙන්න. ඉතින් මෙතන ටයිම්ලයින් එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් නෑ. ඕගලන්ට ටයිම් එක පොඩ්ඩක් එහාම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාලා ඉතින් ඕගලන්ට ස්ලෝ කරන්න පුළුවන්, ෆාස්ට් කරන්න පුළුවන්. එන්නේ වැට් ටික තමයි තියෙන්නේ. දැන් අපි කතා කරමු වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට තියෙන හොඳම ටික. ඉතින් මෙතනින් ඕගලන්ට කරන්න ඕනේ ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එක මොන කැටගරි එකටද අයත් වෙන්නේ කියලා ඔයා මුලින්ම පොඩ්ඩක් බලන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන ටයිටල් එකක් දෙන්න. ඉතින් මම අප්ලෝඩ් කරන වීඩියෝ එක කම්පියුටර් සම්බන්ධයට අයත් වෙන නිසා මම මෙතනින් ඉතින් මොනවා හරි නිකන් trending viral ඊට පස්සේ set up my PC එන්නේ වගේ ටිකක් දෙනවා. ඉතින් ඕගලන්ටත් ඕගොල්ලෝ වෙන මොකක් හරි YouTube short එකක් කියන්නේ shorts මොකක් හරි අප්ලෝඩ් කරනවා නම් ඕගලන්ට පුළුවන් ඒකට අදාළ මොකක් හරි ටයිටල් එකක් දෙන්න. ඉතින් මෙන්න මෙතනින් hashtag ටිකක් ගහගෙන ඕගලන්ට පුළුවන් මෙතනින් දෙන්න. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ගහන්න ඕන hashtag ටිකක් තමයි මෙන්න මේක. ඉතින් ඕගලන්ට trending දාත හැකි. මෙන්න මෙහෙම trending දාත හැකි. ඊට පස්සේ ඕගලන්ට viral දාත හැකි. viral video ඊට පස්සේ FYP දාත හැකි. FYP මෙන්න මේ විදිහට ඊට පස්සේ for you දාත හැකි. for you දාගත්තා. ඊට පස්සේ තව තියෙනවා යනුනේ ගොඩක් තියෙනවා මට කියන්නේ දැන් මතක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඕගලන්ට දාන්න පුළුවන් YouTube කියලා. මෙන්න මෙතනින් sorry hashtag එක දුන්නේ hashtag එක දාලා ඔයාලට පුළුවන් මෙතනින් YouTube කියලා දෙන්න. නැත්නම් YouTube shorts කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් subscribe කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මොනවා social media වුණා TikTok වගේ දාලා TikTok video. ඊට පස්සේ ඔයාලට අත්‍යවශ්‍යම එකක් තමයි shorts කියලා දාන එක. shorts කියලා අනිවාර්යයෙන්ම දාන්න ඔයාලට පින්නදී 1 billion videos තියෙනවා. ඒ වගේම මිලියන 67ක channels වල තියෙනවා මෙන්න මේ hashtag එක. ඉතින් shorts දාත හැකි. ඉතින් තව මොකක් හරි ඔයගලන්ට අදාළ එකක් දාත හැකි. මම දන්නවා PC setup කියලා.
PC set up කියලා දානවා. ඉතින් ඕගලන්ට අවශ්‍ය කැටගරි එක මොකක් හරි ඒ ටයිටල් එක දාත එකේ අවශ්‍ය මොනවා හරි ඊට පස්සේ ඕගලන්ට බලන්න පුළුවන් යටින් තියෙනවා visibility කියලා එක. ඉතින් මෙතනින් ඕගොල්ලෝ දැනට දෙන්න ඕනේ private කියලා එක. ඉතින් මම ඔයගලන්ට කියන්නම් private දෙන්න හේතුවම දැම්ම කියන්නේ තව චූටි වෙලාවකින් කියන්නම්. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ location එකට මුකුත් දෙන්න ඕනේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට මෙතනින් දෙන්න ඕනේ select audience එකට not මෙතන no it is not made for kids කියලා. ඉතින් ඕගොල්ලෝ එන්නේ ඒක දීලා ඕගලන්ට පුළුවන් මේකෙන් reacted video කියන්නේ මේ වීඩියෝ එකට සම්බන්ධ ඔයගොල්ලෝ long video එකක් දාලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එකත් මේකෙන් mention කරන් යන්න. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මේ මොකක් හරි film එක short එකක් දාලා තියෙනවා කියලා. හැබැයි ඔය film එක YouTube එකට දාලා තියෙන්නේ long video එකක් විදිහට. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ඔයා YouTube එකට දාපු long video එක මෙන්න මේකට mention කරන්න. එන්නේ ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මෙතන යටින් බලන්න පුළුවන්. ඊට පස්සේ allow video and audience recommend එක වැඩක් නැහැ. ඊට පස්සේ add payment promotion label. ඉතින් ඔයගලන්ට ඒකත් දැනට වැඩක් නැහැ. ඊට පස්සේ all right content ඒකත් වැඩක් නැහැ. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයගලන්ට මෙතනින් yes no දෙන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එන්නේ ඒක දෙන්න එපා. ඊට පස්සේ ඔයගලන්ට මෙතනින් බලන්න comments on වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන නම් එහෙම ලොකුවට නැහැ. දැන් අපි මෙන්න මේ විදිහට upload short කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මම මේ YouTube එකට දාපු short video එක upload වෙලා ඉවරයි. ඉතින් මෙතනින් ඔයගලන්ට මෙන්න මේ ඉර තුන touch කරාට පස්සේ ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන් edit කියලා එකක් තියෙනවා. ඉතින් edit එකට ගියාට පස්සේ ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන් අමුතු option එකක් තියෙනවා add description කියලා. ඉතින් ඔයගලන්ට මෙන්න මෙතන කරන්න පුළුවන් ඔයගොල්ලෝ දාපු short video එකට අදාළ description එකක් දාන්න. ඉතින් ඔයගලන්ට මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයගලන්ට ChatGPT කරා නැත්නම් මොකක් හරි වෙන එකක් කරහත් ඉතින් ඕගලන්ට මොනවා හරි ටයිටල් එකක් දෙන්න. ඒ කියන්නේ ටයිටල් එකේ තියෙන එකක් මෙතන දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මොනවා හරි දිග හැෂ්ටැග් එකක් දාන්න යන්න අනිවාර්යෙන්. හරිද? දිග කියන්නේ ගොඩක් දිග හැෂ්ටැග් එකක් දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මොනවා හරි ඕගලන්ට අවශ්‍ය තොරතුරු ටික තියෙනවා නම් අනිවාර්යෙන් description එකේ දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතනින් ඒක ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ visibility එකට ගිහිල්ලා ඕගොල්ලෝ මෙතනින් public දෙන්න. හරිද? මම දැන් කියන්නම්කෝ public දෙන්න හේතුව මොකද්ද කියලා. දැන් ඉතින් අපිට මුලදී වීඩියෝ එකක් කියන්නේ මොකක් හරි short video එකක් හරි long video එකක් හරි upload කරනකොට YouTube එකට අපිට එතනදී දෙන්නේ add description එක. ඉතින් description එක දාන්න අපිට එතනදී පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් වෙන්නේ මේ short video එකක් හරි long video එකක් හරි upload කරාට පස්සේ add description එකක් add කරන්න. ඉතින් යාළුවනේ මම හිතන්නේ ඉතින් වීඩියෝ එක viral යයි කියලා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ description එකක් අනිවාර්යයෙන්ම මම දෙන්න ඕනේ. හරිද? description එකක් නොදී වීඩියෝ එක කෙලින්ම upload කරොත් එහෙම ඉතින් අප්ලෝඩ් වෙලා ඉවරයිනේ. ඊට පස්සේ මම කියන්නේ මට දැනෙන විදිහට කියන්නේ මම YouTube දැන් පටන් ගන්න ගොඩක් කල්. ඉතින් මගේ මේ channel එක තියෙන තව channel ගොඩාක් තිබ්බා. හරිද? ඉතින් මමට කියන්නේ මට experience එක තියෙන විදිහට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක YouTube එකට upload කරනකොට private දාලා ඔයගොල්ලෝ description එකක් දීලා ඊට පස්සේ ඔයගොල්ලෝ public දාන්න. නැත්තම් ඔයගලන්ට අර එතනදී public දැම්මොත් එහෙම viral යන එක අඩු වෙයි. ඒ කියන්නේ audience එක පාට බලන්න ගත්තාම ඉතින් ඕගොල්ලෝ අර viral යන විදිහට තියෙන්න බෑ මොනවා හරි hashtag දාලා අනිවාර්යයෙන්ම ඉන්නේ ඒ විදිහට මම ඒ විදිහට ඕගොල්ලෝ කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ මෙතනින් add tags කියලා එකක්. ඉතින් මෙතනත් ඔයගොල්ලෝ add tags එකට දෙන්න ඕනේ අන්න අර මම කිව්ව hashtag තියෙන්නේ. එන්නේ hashtag ටික ඔයගොල්ලෝ මෙතනින් tags වලට දෙන්න. මොනවා හරි මම දැන් දාලා තියෙන මේ PC එකට සම්බන්ධ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් මොකක් හරි technology ඊට පස්සේ PC setup ඊට පස්සේ gaming PC එන්නේ වගේම ටිකක් මම දෙන්නේ මෙතන දැම්මොත් ඊට පස්සේ මෙතනින් comments on කියලාද බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් save කරන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට පෙන්නන්න තව දෙයක්. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ කරගන්න ඕනේ මෙන්න මේ App Store එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන search කරන්න ඕනේ YouTube Studio කියලා. ඉතින් මෙතනින් YouTube Studio කියලා search කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම app එකයි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් app එක download කරගෙන මෙන්න මේ විදිහට app එක download කරගෙන app එකට login වෙන්න. ඊට පස්සේ ඔයගලන්ට අදාළ ඔයගලන්ගේ account එක මෙතන select කරලා ඔයගලන්ට මෙන්න මෙතනදී බලන්න පුළුවන් ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ දැන් channel එක තියෙනවානේ. ඔයාගේ channel එකට අදාළ ඔක්කොම විස්තර ටික මෙතනින් බලන්න පුළුවන්. ඔයා channel එකට කොච්චරක් videos දාලාද, ඒ videos වලට views කොහොමද, ඊට පස්සේ ඔයගලන්ගේ watch time කොහොමද, subscribe ප්‍රමාණය කොහොමද, එන්නේ ඔක්කොම ටික මෙතනින් බලන්න පුළුවන්. ඒ වගේම channel එක ඔයගලන්ට analyze කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේ YouTube Studio එක හරහා ඔයගලන්ට කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විස්තර ටික තමයි තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට මෙතනින් comment කවුරු හරි දැම්මහම ඒ comments කියවන්නත් පුළුවන්.
ඉතින් ඔයගලන්ට මෙතනින් earn එකට ගියාට පස්සේ ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් subscribe ඒ වගේ මම ඔයගලන්ට දාලා පෙන්නන්න account එක. ඉතින් මෙන්න මේ ටයිලර් කියලා account එක ගියාට පස්සේ ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන් earning එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා subscribe ප්‍රමාණය ඔයගලන්ට බලන්න පුළුවන්. subscribe මගේ දැන් 1000 පැනලා තියෙන්නේ 1000 complete කියලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් මෙතන watch hours තියෙනවා 4000 ඒක complete නැහැ. ඊට පස්සේ ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන් shorts views ප්‍රමාණය තියෙනවා 10 million. ඔයගලන්ට මගේ ඒකත් complete නැහැ. ඉතින් මෙතනින් වෙන්නේ දැන් ඕගොල්ලෝ මම නම් යාළුවනේ ඉතින් YouTube එකට ආවේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. මම පොඩ්ඩක් popular වෙන්න ආස නිසා මම YouTube කරන්න ආවේ. ඉතින් ඔයගොල්ලෝ සල්ලි හම්බ කරන්න ආවනම් ඔයගලන්ට මෙතනින් ඔයගලන්ගේ subscribe 1000යි watch time 4000යි complete කරගෙන එනවා අවුරුද්දක් ඇතුළත. ඉතින් ඔයගලන්ට එහෙම අවුරුද්දක් ඇතුළත complete කරන්න පුළුවන් වුණොත් ඔයගලන්ට පුළුවන් මේ ගොල්ලෝ පළවෙනි ආදායම ගන්න. පළවෙනි ආදායම තමයි ඩොලර් 100ක්. ඩොලර් 100ක් කියන්නේ ලංකා රුපියල් වලින් රුපියල් 30000කට ආසන්න මුදලක්. ඉතින් එන්නේ ඒ විදිහට තමයි. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දැන් මම කිව්වට මම thumbnail එකේ දැම්ම කෝටි ගණන් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඇත්ත තමයි යාළුවනේ. මම සල්ලි හම්බ කරන්න නෙමෙයි ඔයගලන්ට මේ YouTube හරහා කියන්නේ හොඳ content එකක් දෙන්න කට්ටියට. ඒ වගේම ඔයගලන්ට මේක හරහා ඔයගොල්ලෝ කියන්නේ මහන්සියක් වෙලානේ content හදන්නේ ඒ වගේ ඉන්නේ ඒවට මේ YouTube එක කරා අපිට ගෙවනවා කෝටි ගණන් නෙමෙයි බිලියන ගණන් හම්බ කරන කට්ටිය ඉන්නවා යාළුවනේ YouTube හරහා. ඉතින් YouTube කියන්නේ හොඳ earning platform එකක්. ඉතින් ඒ වගේම ඉතින් ඕගලන්ට හොඳ content එකක් දාලා කට්ටියටකින් ආදර්ශමත් විදිහට වැඩි කරගන්නත් පුළුවන් මේ YouTube හරහා. මෙන්න මේ විදිහට තමයි ඉතින් ඕගලන්ට වීඩියෝ වයිරල් යන විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගලන්ට මෙතනින් ඕගලන්ට වීඩියෝ එක සිලෙක්ට් කරලා ගියාට පස්සේ මෙතනත් ඕගලන්ට එන්නේ මේ විදිහට එඩිට් කරගත්ත හැකි. ඉතින් මෙතනින් ඕගලන්ට මෙන්න මේ කැප්ෂන් එක ගියාට පස්සේ ඕගලන්ට මෙතනින් ටැග්ස් දෙත හැකි. ඒ වගේම තමයි යාළුවනේ මෙතන කැටගරි එකක් තියෙනවා. මෙන්න මේ කැටගරි එකේ ඕගොල්ලෝ මොකක් හරි ටෙක් රිවිව් කරනවා නම් එන්නේ ඒ වගේ නම් ඕගොල්ලෝ දෙන්න ඕනේ මෙතනින් මෙන්න මේක ඉන්න මේ science and technology කියන එක. ඉතින් ඕගොල්ලෝ මොකක් හරි සත්තු ගැන කරනවා නම් මෙතන pets and animals දෙත හැකි. ඊට පස්සේ මොනවා හරි film animation කරනවා නම් ඕගලන්ට මෙතන film and animation දෙත හැකි. ඊට පස්සේ ඕගොල්ලෝ comedy මොකක් හරි කරනවා නම් ඊට පස්සේ cast මොකක් හරි කරනවා නම් මෙන්න මේ ටික දෙත හැකි. ඉතින් මෙන්න මේ විදිහට තමයි channel එකට viral වෙන විදිහට වීඩියෝ එක upload කරන සරලම විදිහ. ඊළඟට කතා කරන්න තියෙන යාළුවනේ ඕගලන්ට මතකද දන්නේ මම වීඩියෝ එකේ මුලදී කිව්වා ඕගොල්ලෝ දැනටමත් YouTube channel එකක් කරගෙන යන කෙනෙක් නම් මම ඔයාට solution එකක් දෙන්නම්. ඒකට හේතුව තමයි මම ගොඩක් YouTube channels වල දැකලා තියෙනවා කොච්චර content දැම්මත් ඒ videos viral යන්නේ නැහැ. ඉතින් ඒක YouTube app එකේ අවුලක් නෙමෙයි ඔයා දාන content එකේ අවුලක්. දැන් ඔයා මට බයින්න එපා මං ඔයාගේ content එක අවුල් කිව්වා කියලා. මං ඔයාගේ content එක අවුල් කියලා නෙමෙයි කියන්නේ. ඔයා තව ඒ content එක advanced level එකට ගේන්න කියලා කියන්නේ. ඔයාගේ content එක advanced level එකට ගේන්නවා මොකද්ද කරන්න ඕනේ? මං ඔයාලට කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයාගේ content එක ඔයාලට පුළුවන් විදිහට හොඳ quality එකට audience එකට දෙන්න බලන්න. ඉතින් මං ඔයාලට කියන්නේ හොඳ phones වලින් record කරන්න කියලා. ඉතින් ඔයා මුලින්ම YouTube channel එක පටන් ගන්න ගේන්නම් normal එකේ පොඩි phone එකක් තියෙනවා නම් පොඩි phone එකේ record කරන් යන්න. ඊට පස්සේ ඔයා professional level එකට ආවට පස්සේ හොඳ camera එකක් අරගෙන ඔයාගේ videos audience එකට හොඳ quality එකට දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ මොනවද කියලා කිව්වොත් එහෙම ඔයාගේ content එක තියෙනවනේ. ඉතින් ඒ content එකට අනිවාර්යයෙන්ම thumbnail එකක් add කරන්න ඕනේ. ඉතින් ඒ thumbnail එක හොඳ professional විදිහට ඔයා create කරන්න බලන්න. ඒ thumbnail එකත් හේතුවක් වෙනවා YouTube එකෙන් ඔයාගේ videos අනිත් කට්ටියට viral කරන්න. තව දෙයක් තමයි title එක. ඉතින් ඔයාගේ content එකට ගැළපෙන විදිහට title එකක් දෙන්නත් බලන්න. ඊට පස්සේ කතා කරන්න දෙයක් තමයි description එක. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම description එකටත් ඔයාගේ මොනවා හරි content එකේ තියෙන details ටිකක් දාන්න. ඒ වගේම hashtag ටිකකුත් දාන්න. මොනවා හරි ඔයාගේ දවවා දාන content එක PC සම්බන්ධයෙන් කියලා කියන්නකෝ. ඉතින් PC setup ඒ වගේම තව මොනවා හරි tags ටිකක් දාන්න. ඒ වගේම දැන් ඒක වෙනම ඔප්ෂන් එකක් තියෙනවා tags කියලා. ඉතින් ඒ tags ටික දාන්න ඕනේ ඔයාගේ content එකට කට්ටිය search කරන්නේ. එන්නේ search කරන ඔයාට දැන් හිතනවා දැන් ඔයා හිතනවා කම්පියුටර් සම්බන්ධයෙන් ඔයා මොනවා හරි Windows ගහන එකක් කියන්නේ කම්පියුටරේට කොහොමද ගෙදරි දැම්ම Windows ගහන්න කියලා හදනවා කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම tag එකට දාන්න ඕනේ ගෙදරි දැම්ම Windows ගහන්න. ඊට පස්සේ තව මොනවා හරි වට දාන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලියක් නැති වෙන්න Windows ගන්න ඇති. ඊට පස්සේ free Windows ගන්න පුළුවන්. ඉන්නේ ඒ වගේ tags ටිකක් දාන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගේ category එක. ඉතින් ඔයගේ category එකත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. PC සම්බන්ධයෙන් නැත්නම් tech review එහෙම කරනවා නම් tech science and technology කියලා එක දාන්න.
ඉතින්වා තව මොනහරි ඇනිමල්ස් ලගේ ඇනිමේෂන් ඊට පස්සේ ෆිල්ම්ස් මොනහරි රෙකෝඩ් කරනවා නම් ඉන්නේ ඒවට අදාළ කැටගරිස් තියෙනවා YouTube ස්ටුඩියෝ එකේ. ඉතින් ඔයාලට එතනින් පුළුවන් ඕගලන්ට අදාළ එක සිලෙක්ට් කරගන්න. ඒ විදිහට තමයි යාළුවනේ සරලවම email account එකක් හදලා ඒකට YouTube channel එකකුත් හදලා ඒ channel එකට viral වෙන විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. දැනට මම YouTube channel එකක් කරන කෙනෙක්ට මම පොඩි ඇඩ්වයිස් ටිකකුත් දුන්නා. ඉතින් මෙන්න මේ ටික තමයි යාළුවනේ මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ දැනට මේ වීඩියෝ එක මෙතන ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ තවම මගේ YouTube channel එක subscribe කරලා subscribe කරන්න. හරිද? අලුත් කෙනෙක්ට මම කිව්වේ හරිද? ඉතින් ඔයගොල්ලෝ දැනටම subscribe කරලා නැති ඉතින් ආයි subscribe කරන්න නැහැ. අද මේ වීඩියෝ like උත් දාන්න පුළුවන් ඔයගලන්ට comment එකක් උත් දාන්න යන්න. ඉතින් මේ වීඩියෝ එක නම් මෙතන ඉවරයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එහෙනම් කට්ටියට ජය වේවා.